ඔය වොයිස් චේන්ජර් දාන්නේ මචං හිච්චි වොයිස් තියෙන කොල්ලෝ ඈ. වයස කීයද? 2009 අම්මට ඔබත් 2009 ධාරින් ඉතින් මූ චේන්ජර් එකකුත් දාගෙන ඇවිල්ලා. මගේ ලයිව් එකේ පළවෙනි වතාවට ගේම් ලූප් කියන එමුලේටර් එකෙන් 1 එකක් ගහන්න අවිල්ලා ඉනවා WAN 777. අම්මට උඩු. මූ වැඩ කැල්ලක් දානවා. දැන් අහන්න එපා අම්මට. බල්ලෝ. මේ මූනම් පොඩි මේ මූනම් මචං මේ හොඳ කස්ටම් මැට් එකක් ඈ මාස්ටර් එකේ ලයිව් එකට එනේ උන්නම් පිස්සුවක් අර බලපං කිසි සයිලන්ට් පාරවල් කීයන්නම් හැම මැච් එකේම එක එක හරි දෙන්නෙත් හරි සයිලන්ට් අපි දෙන කැපිලෙන් නම් කොළෝ මාස්ටර්යේ හරි මචං එල හරිද ඈ අප්පට උඩු හරි අවුලන්නේ ඔය වොයිස් චේන්ජර් දාන්නේ මචං හිච්චි වොයිස් තියෙන කොල්ලෝ ඈ වයස කීයද 2009 අම්මට ඔබත් 2009 ධාරින් ඉතින් මූ චේන්ජර් එකකුත් දාගෙන ඇවිල්ලා හරි මං දැන් උඹ ඇඩ් කරගන්නවා ගිහිල්ලා එමුලේටර් රීස්ටාර්ට් කරන් වරේ හරි ඇඩ් කරගෙන ඉන්නේ මේ ඈ ගේම් ලූප් එකෙන් ෆ්‍රී ෆයර් ගහනවා උඹ ගේම් ලූප් එකෙන් දැන් ඔය ෆ්‍රී ෆයර් ගහන්නේ අඩෝ හරි මගේ ලයිව් එකේ පළවෙනි වතාවට ගේම් ලූප් කියන එමුලේටර් එකෙන් 1 එකක් ගහන්න අවිල්ලා ඉනවා WAN 777 ගේම් ලූප් කියන එමුලේටර් එක ස්පෙෂලි මොකද ඒකට කියන්නේ මොඩිෆයි කරලා ඔප්ටිමයිස් කරලා තියෙන්නේ කෙලින්ම PUBG කියන ගේම් එකට මම දැනුවත් හරි අපි බලමු එතකොට දැන් BlueStack Free Fire වලට තියෙනවා වගේ PUBG වලට තියෙන්නේ ගේම් ලූප්. එතකොට ගේම් ලූප් එක BlueStack තරම් මම හිතන්නේ නැහැ ඔප්ටිමයිස් ඇති කියලා Free Fire ගහන්න. WAN ගහනවලු ඒත්. අපි බලමු WAN මොන වගේ ගැම්මක් අල්ලලා තියලා WAN කලින් 1 ගහලා තියෙනවද? කලින් 1 ගහලා තියෙනවලු. කවද්ද ගැහුවේ? වින් කරාද? මොකද උනේ? යෝ කවුද ලයිව් එක? කවුද ගිල්? මොකද ගිල්ඩ් එක? කවියා මල්ලි හරි මන් දන්නවා කොල්ලා හරි එල හරි අපි නම් බලමු කොල්ලගේ ගැම්ම අල්ලමු බලමු ඉතින් කවියාගේ ගිල්ඩ් එකේ කොල්ලෙක් උඹ ඉතින් කස්ටමර් කැදලා දෙක තුනකින් එනවද උඹ අනිකෙන් එනකොට මේ ලයිව් එකේ ඉන්න ඇවිල්ලා ඉන්න කට්ටිය දන්නේ නැහැ ඒව පොඩ ආයෙ කියන්න බලන්න දෙකේ ෂොටි දෙකක් නෑ දෙකේ ෂොටි එක අනේ අවුලක් නෑ දැන් මං ආයෙ ට්‍රැක් එකට ආවා හරි එළ කිරි පුළුවන් ට්‍රැක් එකට ආවා මම පොඩ ට්‍රැක පැන්න එක පාඩම දැන් ආවා හරි පුළුවන් අයියෝ මේ හිරුස්ටා නෙමෙයි සුද්දා මේ හිරුස්ටා නෙමෙයි ඉතින් ඔයාගේ අඩුපාඩුකම් මට කරන්න දෙයක් නෑ කොල්ලෝ ලැග්ගුණොත් අරුන් උඹ හිතන්න එපා උඹ ගැනකම් මෙයා දැන් මේ කැඩි යනවා මෙයා දැන් ඇද යනවා මෙයා ලැග් වෙලා මෙයා මේ බොටෙක් වගේ යනවා ඇවිල්ලා හුරුතල් කරන්නේ නෑ වෝල් එකක් කිල්ලුවත් ඔළුවට ගහන උන් ඉන්නේ අයු කිඩින් මේ බ්‍රෝ එහෙනම් එච්චරයි ඉතින් මෙයා 2009 කොල්ලෙක් අපි බලමු 2009 ගැම්ම කොහොම වෙයිද කියලා ලයිව් එක ඉන්ටරෙස්ට් වෙන්න නම් හොඳ ප්ලේයර්ස්ලා එන්න ඕනේ ඈ ආසාවට එන්න එපා තරහට කියන්නේ නැහැ කාටවත් හොඳ කන්ෆිඩන්ස් එකක් ට්‍රේනින් එකක් තියාගෙන එන්න නැත්තම් කෑවොත් මන් නැතත් ඔයාලට ඉතින් බලන් ඉන්න අයගෙන් බැනුමක් අහන්න පුළුවන් කොල්ලගේ බෝල් එක වදිනවා හොඳයි ඉතින් PC නම් ඔය ටික තියෙන්න එපා නයිස් හරි දෙවෙනි ප්ලේයර් මං හිතන්නේ සිත් ගන්නා සුළු විදිහට නොක් ඩවුන් එකක් දාගන්නවා මේ පැත්තෙන් දෙන්නෙක් ඉවරනේ බා එයා දෙන්නෙක්ට ගැහුවේ නෑනේ අම්මු
ඊ මූ ෆයිල් එක කොන් කරාද දන්නේ නැහැ ටිකක් විතර නැමිලා ඉඳගෙන ඈ කොල්ලා Triple kill. ඊ 2009 ද බම්මු හරි BSN යන්නේ කොල්ලෝ පිටිපෙත් හැක් කියලා දාලා හැක්ලු අනේ අකෝ ඌට ඌ එකක් ගහගත්තාම උට හැක් කියන්න තරම් කුහකයි පවුවන් ඒ කොල්ලා First දැන් blood. හරිනේ දැන් කියපන් මූ හැක් SRF බණි හැක් ධම්මා එහෙම කියන්න එපා බචා 2009 කියලා ඒ කොල්ලට තියෙන අත් දෙකක් නෙමෙයිද ඒ කොල්ලට තියෙන මේ වගේ ඇඟිලි නෙමෙයිද ඈ මේ වගේ ඇඟිලි වලින් නෙමෙයි දු ගහන්නේ ඈ උටත් තියෙන අපි වගේ මේ වගේ ලේමස් නහර ඌ අපි වගේම යක්ක පුතෙක් දැන් මේ මල්ලි මේ මේක විශාල කරදරයක් වුණා අම්මට ඉතාලි දරුණයා මගේ මල්ලි සානා අම්මට උඩු ඌ වැඩ කැල්ලක් දානවා මේ මොකද මේ මූ වපුරන්න ගෙන අපේ කෙක් වගේ මං එන්නේ මේ කස්ටම් ගහන්න නැතුව මේ වපුරන්න නෙමෙයි දැන් අහන්න එපා අම්මට බල්ලෝ සමවෙන්න කොල්ලෝ First blood. Double kill. ඕබන් අනිත්තේ උන් දෙන්න අම්මට ඕයි මොකද මේ Triple kill. හවුද බම් මේ ඌ වන්නෝසන් ගන්නවා කාපංකු හැක්ලු යකෝ මේ ගේම් ලූප් දාගමු බං හෙට ඉඳලා මම එමුලේටර් එක මාරු කරනවා ගේම් ලූප් මචං මේ මූණම් පොඩි එකෙක් එන්න බෑ බං වොයිස් චේන්ජරේ දැම්මට මේ වොයිස් චේන්ජරේ ඔන් කරන් එන්න කියමු ඈ සයින් කරන් එන්න කියමු ඈ ලොබියට ආවට පස්සේ Ace. නොක්කෙච් එකට හෙඩ් එක ගහන එක නම් දැන් ඊසි බං නෑ හැක් නම් නෙමෙයි මචං ගේම් එක හැමම කනෙක්ට් වෙන්නේ නෑ කොල්ලගේ අම්මට හුඩු ඇන්ග්‍රි ඒ හෙල්මට් ගලව බං අයියෝ කාගේ හෙල්මට් එකද උගාව තිබ්බ එකද බං පස්සේ තව සතියින් විතර හෙඩ්ලයින් එක ගුද මාර්ගේ පුපුරා දරුවෙක් නියයි උඹ දෝනි කතා කර First blood. නයිස් කොල්ලෝ ඒ වන් බුලට් අපා මේ මූණම් පොඩි මේ මූණම් මචං මේ හොඳ කස්ටම් වැඩ් එක Kill. අර බලපන් කොල්ලෝ මචං මාස්ටර් එක ලයිව් එකට එනේ උන්නම් පිස්සුවක් හැම කැරමනේ හැම දෑමනේ කොල්ලෝ Triple මම හිතුව ගොල්ලෝ kill. ඉවරයි කිය Ace. මගේ මූවමන්ට් එක අර මේ ට්‍රිස්ටා මල්ලි වගේ ක්ලික් 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 නැන්ටි කොල්ලෝ ඒක නම් මිරිකුණා වැඩි කොල්ලෝ මිනිහා IQ ඩයල් එකක් අර පැනගෙන යනවා තියෙන First blood. ෆෝම් එකට සුපිරි කබඩියෙක් යකඩෝ 2009 එකෙක්ද මේ තරම් ප්ලේයින් මේ නම් නෑ කියනව නෙමෙයි මේ තරම් IQ එකක් මචං මූ අනාගතේ ජය ගන්න නෑ දැන් කියන්න එපා ෆ්‍රී ෆයර් ගහලා නිකන් යුද්ධයට යන්න අනාගතේ ජය ගන්න බෑ කියලා එහෙම නෙමෙයි මං කියන්නේ පොඩක් අර මේ පොඩි දෙයකින් අපි පොඩ්ඩක් අගේමු කොල්ලව හොඳ IQ එකක් කියන එක හරිද ඊට එහා මේ උගේ පෞල් ජීවිතේ සාර්ථක වෙන්න එක නෙමෙයි මේ කියන්නේ අර බලපං කිසි සයිලන්ට් පාරවල් කීයන්නම් හැම මැච් එකේම එක එක හරි දෙන්නෙත් හරි සයිලන්ට් එක්ක මූ සයිලන්ට්ගේ පුතා
පොඩි එකා. Double අයිනුත් kill. නම් පොඩිනේ බං. එහෙනම් අඩු වයසේ. Ace. මේ මචං මූ වින් කරනවා ලොබෙත් ඈ. ආයි ඉතින් මම මේ ගහේ කෙටුවා වගේ ගලේ කෙටුවා වගේ කියන්නේ. දෙන්න බෑයිද? සිල්වත් දන්නේ නැත්. සිල්වගේ ලෝ පීසි එකක් නෙමෙයි දැන් තියන්නේ ඈ. ඔළුව ගියා. සිල්ව ලයිව් කරන්න පීසි එකක් හදලා තියෙන ලයිව් දැම්ම මම දැක්කද දාලා තිබ්බා. හැක් නෙමෙයි මචං. හැක් නෙමෙයි. Triple kill. කොළ සුපිරියක්. 200ක් දන්නේ නැහැ. හැබැයි ඉතින් ඒ වදින විදිහත් එක්ක කියන්න බෑ එහෙම හැක් කියලා. 2ට 5යි. මං හිතන්නේ මෙයා තමයි අද දවසේ දැනට හොඳම කෙනා සහ ස්මූත්ලිම කස්ටම් එක නිකන් ඇඟට ගන්නෙ නෑ. නොදැනෙන්න ගහන්න. ඇස් එක දාන්නත් එපා කියන්න ඕනේ ආයෙ. ඒක අමතක නෑ මට. ඔයාලට කිය First blood. වෙලාවට ඔයාලා කියලා විතරයි කිව්වේ ඈ. කියන්න ගිය හොඳ සුප්ප කතාවක්. වෙලාවට කිව්වනම් වස්තියා කියලා අහගන්නවා මම. මං හිතන්නේ කොල්ල ගැම්මක් අල්ලයි. වින් එකක් ගහනවා. ඊසි. First blood. කොක්කු පියාවනවා සගෝ. මේ හවස් ජාමේ කොක්කු. අවුදර හිල්ලස්සෙන් එන හිල් කුමාර. First blood. මම මොකුත් කිව්වේ නෑ බයින්න එපා දෙන්න පයින්. මම මොකුත් කිව්වේ නෑ. අනේ යාළුවේ මම මොකුත් කිව්වේ නෑ. වෑන් මොකද කොල්ලෝ? නයිස් කොල්ලෝ. අර ලොං රේන්ජ් වදිනවා බං ඒ ෂොටි වලින් නම් අප්පෝ මොනවද මන්ද ඒ ස්කිල් නෙමෙයි ස්කින් 1 2 more අඩෝ 1 බුලට් ආයි තුනන් ට්‍රැක පැනලා යන්නේ වාසියා කොල්ලෝ සියවරේ කොරේ Tupi, wait for that. Terus sampai ke bawah. සුපිරි කොල්ලෝ අන්න දැක්කනේ ඔබ කටවහන් හිටින් හින්දා ඌ ගැහුවලු First blood. Double kill. හරි නේද හරි නේද හරි නේද හරි නේද යෝ ගයිස් අද දවසේ මාස්ටර්ගේ ලයිව් එක පැයක් යන්නත් මත්තෙන් පිස්සු ඒ ගැහුවා ඒ තමයි යවිල්ලා වෑන් 777 දැන් බලමු මිනිහා කවුද කියලා කොලෝ වෑන් මයික් එක මේ හරි දැන් ගිහිල්ලා එමුලේටර් එක ක්ලෝස් කරලා මේක අයින් කරගෙන එන්නකෝ අමාරු කොල්ලෝ නෑ නෑ රියල් වොයිස් එකෙන් කතා කරන්න ඕන අපි දන්නවා ඔයා කවුද කියලා. එහෙනම් ගිහින් එන්නකෝ. කවුද? හරි ආවට පස්සේ කියන්නම් ගිහින් එන්නකෝ. නෑ කවුද කියන්නේ? ඉන්නේ කවුද කියන්නේ නැහැ. ඔබ ගිහින් වරෙන්කෝ. මේ කවුද මේ මම මේ? හරි ඔයා ඕක ඔෆ් කරන් එන්නකෝ කොල්ලෝ. ඉතින් ඔච්චර කියන ඕක මොකද්ද බං? ඒක ඕක කරන් එන්න බෑ. PC රීස්ටාර්ට් කරලා එන ගේමක් දෙන්න ඕනේ ඒක. ඔයාට එමුලේටර් එක මාරු කරන් එන්න පුළුවන්. අපි කියනට ඕක ඔෆ් කරන් එන්න බෑ. ඉතින් එමිලේටර් මාරු කරේ නෑ නේද? දැන් වයස කීයද කිව්වේ? අන්න 2009 වයස 14යි. ඔව්. ගෙවල් කොහෙද? මම සංගීතය ඉන්න කැමති පුතේ. ඒ කියන්නේ හැංගිලා ඇයි සමාජෙට එන්නේ නැත්තේ? සමාජයේ මම කන්නා කරන මිනිස්සු. දැන් ඇයි මේ වොයිස් චේන්ජර් යූස් කරන්නේ? ආසාවේ. අපිට ඕනේ වාගේ රියල් වොයිස් එකෙන් වාගේ මේ තෑග්ග දෙන්න වාට. නෑ
එල්ලෙස් එක නෑ. ඔයාට කම්ප්ලේන් එනවා ඔයා මේ බොට් සිල්වලු කියලා. මම ඒ කවුද? කවුද කියන්න අපි දන්නේ නැහැ. ඒක නැති කරගන්න එන්නකෝ කෝප් කර. ඈ මේ අමාරු යෝග කරන්නේ. හරි දැන් මොන එමියුලේටර් එකෙන්ද ගහුවේ? ගේම් ලූප් එකෙන්? ගේම් ලූප් එකේ නෙමෙයි. එහෙනම් මම ගේ බෲස් ලැක් එකේ. දැන් අපිට කිව්ව ගේම් ලූප් එකෙන් ගහනවා කියලානේ. ඉතින් ගේම් ලූප් එකේ SP2 පුරාද බාටායන මම ඒකට වටියක් දාගත්තේ. කොයි වෙලේද? අර මුලදී මැච් එක පටන් ගත්තා කියලා. ඊට පස්සේ ගිහලා බ්ලූ ස්ටැක් එකෙන් ආවා. ඔව් අර ඉතින් ඊට වඩා හොඳයි නේ බං ඔබ ටීම් කෝඩ් එකටම බ්ලූ ස්ටැක් එකෙන් එන්න එපයි බං. ටීම් ස්ටැකින් මේ ඒ කියන්නේ මේ එමියුලේටර් එකෙන් එන්න එපයි. ටීම් ඒ කියන්නේ මේවයි. ඒ කියන්නේ වදින වෙලාවට සීන් එකක් තියෙනවා ඒකේ. හරිද? ඒ PC ඔන් කරලා ඒක ටිකක් අත්වෙන්න තිබ්බට පස්සම අර ගේන්නේ. ඔය ඉන්නේ INF දඟයා දෙන්න එපාලු. ඕක පොඩ්ඩයි ඉන්න බං. PUBG වලට ඔප්ටිමයිස් කරලා ගන්න එක. ඒක. බලා ගිල්ඩ් එක කවුරුහරි ගණන් කොලොබියට. පොඩ්ඩක්. ඉල්ලකේ House of Blood. HP ලගේ කොල්ලෙක්. ඉල්ලකේ නෑ මේ හවුස් ක්ලබ් බැක් කියන්නේ වැරදි නේද? කියන්නේ කවියා ඉන්නවද ලොබියේ? කවිය නෑ. ලයිටි දාන්න දෝප්ලනි. හරි බං. අද මං කවියගෙන් අහගන්නම්කෝ ඔබ කවුද කියලා. හරි ප්‍රූෆ් ඕනේ නැහැ කොල්ලෝ. ඔබට ජෙම් 1000ක් තියෙන මොනවද ඕනේ කියලා. ඊයේ මම ගිල්ඩ් එකට ආවේ. ඒගොල්ලෝ. කවියගේ ඔව් ඊයේ ගිල්ඩ් එකට ගත්තනේ මේ කට්ටිය ආගේ ලයිව් එකේ. එතකොට ගත්තේ. වයිලා ඕනේ නැහැ. දෙන්න එපාලු දඟයාලු. මේ වයිටි පැත්ත ස්පෑම් කරනවානේ බං. හරි මේ ඔයාගේ ඔප්ටිමයිස් එක නෙමෙයි අපිට ඕනේ PC Express ටික. 4GB RAM එක හරි ආය. 4GB RAM එකයි හරිද? මේ 1GB V ටිකක් තියෙනවා Intel එකේ. දැන් මල්ලි පොඩ්ඩක් ඉන්න මල්ලි 2009 නේ නේද? අදෝල මල්ලි දැන් කොච්චර කල් ගේම් එක ගහනවද මල්ලි? PC එක වාගේමද? ඔව් මගේ PC එක. ඔයාම හදපු PC එක? මාත් ගන්නේ. එහෙනම්? අපි ගෙදර තිබ්බේ. තාත්තගේ එක? ඔව් තාත්තේ මේක නතර දීපු වෙයියක් ඒක ගහන්න මේ ගේම්. මම කියන්නේ. මං ගහන්නේ ඒක. 2009 කොල්ලෙක්. මම හිතන්නේ වොයිස් එක පොඩි වොයිස් එකක් ඉඳන් නැති මේ වොයිස් චේන්ජර් අයින් කරන්න කැමති නැත්te නේද? අපි පිළිගමු ඒක. පොඩි නේද? මම ඕනේ පෙන්නන අනිත් හැක් කිව්ව මම දැක්ක මේකේ. හැක් එක පෙන්නන්න ඕනේ ඒක. ඒක තමයි පුදුම කම්බිනන්ස් එකක් තියෙන්නේ. දාගේ මල්ලි. එල්ලෙක් ටෝක් කරන්න දෙන්නේ නැහැ මේ පරයා. ඒ ලයිව් ඉන්නේ පරයෝ. මෙයාව දන්නවද? ඔබ හිතුවද මගේ එන්නේ කවුද දන්නවයි? හරි දන්නේ නැත්තම් නෑ කියලා ඵලයන් කියපන්කෝ දන්නවද කියලා? නෑ මොකෝ සීන්නේ? මේ ඉන්න බං. බෑන්. රටේ එක කියන්නේ ඈ හරි මූ වෙන සතෙක් මචං. මේ PC එකේ අරු නෙමෙයිනේ. කවුද මේ? අර රටේ ගා නෙමෙයි පාකිස්තාන. පාකිස්තාන් එකෙක් නෑ බං. ඌ බලුකිස්තාන්. මූ ඇෆ්ගනිස්තාන්. මට එන්න කිව්ව හේතුව කියපන්කෝ. උඹට එන්න කිව්වද? දැන් තව ටිකකින් ලයිව් එකට අලියෙක් එනවා. හරිද? හැබැයි ඌ එන්නේ කොන්ඩම් එක්කුත් ඈ. ඕගලන්ට තර ලයිව් සටේ තෝරන යෝසි කියන්නවා. මොකද්ද? නෙස්ටි කියලා ඉන්නවා. හරිද? පාටි ගානේ කෙනෙක්. TikTok එකේ. හරිද? ඔගේ ෆෝල් ලගේ. ඔගේ ඒ කියන්නේ ඔගේ දාලා තියෙනවා ඒක ලින්ක් එක. කැමති කට්ටියකින් දාගන්න කියන්නේ ඒක මේ අඩුයි CPU usage RAM usage. මොකේද ගේම් ලූප්ද? ඔප්ටිමයිස් කරලා තියෙන්නේ නෙස්ටි කියලා. ඔව් ඔය ගේම් ලූප් ගන්න නියමයි. ඔය එමියුලේටර් ගන්න නියමයි. ඒක RAM usage එක නෑ ලොකුට. Windows 11 එකක් තියෙනවා 10 එකක් තියෙනවා. නෙස්ටි කියලා ගන්න නෙස්ටි. නෙස්ටි NASTY නෙස්ටි X කියන්නේ. ආසියක් කියන මේ ඒ කියන්නේ RAM usage එක නෑ ලැක් කටි ගොඩක් අඩු ඉතින්. අරකට වඩා. ලැක් වෙනවා 4GB RAM එකනේ. ඕක අයින් කළ කතා කරපන්කෝ. ඕක ඌ අයින් කරගන්නේ නැහැ තාංගියා කිව්වට. මූ මේ අපි දන්න එකෙක් කියලා මේ මට හිතෙන්නේ බං. පොඩක් කතා කරපන් ඒ වගේ කොළෝ. කොළෝ කියපන් කොළෝ. දැන් වෙන්නේ ඉතින්. යම තමයි කොළෝ මොකද වෙන්නේ? මල්ලි මේ දැන් එතකොට මේ පාරද ඕ ලෙවල්?
ඕ මේ පාර කොයිද? එතකොට දැන් වයස කීයද? අපිට පාර. දාල් 14යිනේ. තව අවුරුදු තියෙනවා මට. මාට්ටයි මූ ලයිව් එකේ ගැහුවද? දැන් ගැහුවා බල්ලෙක් වගේ උඹ මොන බොටෙක්ද කියලා හිතුණා මට. බලපන් ලයිව් එක ගිහින්. ප්ලේන් දැක්කේ නෑනේ මං කියන්නේ ඉතින්. ප්ලේන් බල්ලා වරෙන් ඔබ නිකන් පෙනුමේ මිනිස්සුම ඉන්නා වගේ ප්ලේන් වල මිනිහ වෙනපන් ඵලයන් ගිහින් බල්ලා වරෙන්. හැබැයි හවුවා බලන්න. මන්න කියන්නේ මේ අරූබ කවුද? ගේමින් යකෝ මේක අලුත් අවුරුදු උත්සවයක් නෙමෙයි සගුණු අමුත්ත හොයනා වගේ බං. හරි ෂෝ. බල එනවනම් හරියට. හරි. සතා මොකා වුණත් ඔබගේ ප්ලේන් තියෙනවා. හරිද? ගැරික් බා ඈ? ගැරික් අක්කි බා ගෙරෙට්ට ගැරි. අම්මට ගැරික්ස් මල්ලි. මූ තමා පරයා. ගැරික් නෙමෙයි. අනේ තේරුම් ගනින් බං මං මෙයන් කියවම ගැරි. ඌ තමා ගැරික්ස් මේ අනිත් ගැරික්ස් ගෙන්න බං ඉතින් මෙතෙන්ද දැන්. හරිනේ ඉවරයි වැඩි. මචං අර මේ ස්කුබිඩු එකේ පොඩි කාලේ මචං අර සැගියා මචං රතු ඇස්කොට් සැක කරනවා වගේ දැන් කියනවා මට ඒව සැක මේ කවුරුත් නෙමෙයි මේ ඉන්න රතු ඇස්කොට් අනිවාර්යෙන්. ඩෙෆිනිට්ලි. අනේ මට අරවන්න. අප්පඩ මේ රියල් කයිස ඉන්නේ මේ මල්ලි ඉන්නවද කයිස කවුද මේ තවුෂ මල්ලිද try to win no ට්‍රයිඩෙන් මේ අද දවසටම ආවේ නෑ මං කෝල් ගත්තා මේ කවුන්ට් එක පොරගේද මේ වෑන් සෙබල් 7 කියන එක ඔය ඉන්න බල ඒ මගේ පොල්ල කාපන් කොයිද? නෑ මේ මෙහෙම කවුන්ට් එකක් නෑ බං එහෙනම් හරි අනේ මේ ගංගයා බොරු කියන්න එපා පාරයා අයියේ හරි නෑ මේ අපි මේ කොල්ලෙක් හොයන ගමන් ඉන්නේ මේ මූ ඔයා පිස්සෙක් වගේ ගැහුවා ඇවිල්ලා ඒකයි ඌ වොයිස් චේන්ජර් එකක් දාලා වොයිස් එක ඔන් කරන්නේ මේ චේන්ජ් වෙනස් කරන්නේ කොල්ලෝ හරි මේ බෑන් උඹට ජෙම් 10 ගිෆ්ට් එකක් තියෙන ඉක්මනට ගියපන් මචං තව කොල්ලෙක්ගේ chance එක යන වෙලාව පොඩ්ඩක් ඉන්න. මේ ෆෝන් නම් කියන්න හොදේ. මං දෙන්න. මේ රාස්ත නම්බරේ දෙන්නද? එපා මං දෙන්න දාතිය. පොඩ්ඩක් දාලා ඉන්න ඕනේ. මේ මට දෙම් 1000ට දිල්ලන්නේ. මේ අපි දෙන කැපිලෙන්න කොළෝ මාත්‍රයේ. හරි මචං එල අයිද? පරිස්සමෙන් දෙන්නකෝ. හරිද? ළඟයා. පරිස්සමෙන් ඉන්න. අසයි ගිහින් දෙන්න අවුට අවුල් නැද්ද මම්මාව? ඈ මොනවද කියන්නේ මට ඇහෙන්නේ හලෝ මේ හෙලෝ ඕ මේ දෙම් 1000ට දිල්ලන්න ඕනද? ඔව් දෙපාරකට දෙන්න බැරිද? බෑ එකපාරයි දෙකපාරින් දෙන්නේ. ඔව් ආස්තයිර මම නැති දැන්. නෑ මම මේ බුද්ධ විදියට සතුටකින් ඉන්නේ මට දෙය තරම් සතුටක් දැනෙන්නේ නැහැ කවදාවත් හරිම සතුටෙන් ඉන්නේ මම ඩීජේ යෝ. මේ එක පෞති එකක් දෙන්න බැරිද? බෑ උඹ මේ කියන දේ කරන්නේ නැහැ උඹ කියන දේ අපි කරන්න ඕනේද 1000යි හරි. ඌ කියන දේ මං කරන්න ඕනේ මං කියන දේ උඩ කරන්න බෑ බං ඌ බලංකො ලයින් එක උඹ ගන්න ඕන එක කියපන් කෙලින් වරෙන් කෙලින් වරෙන් Varen ඔය ඉස්සර. උඹට ගැලපෙනම බණ්ඩල් එක මොකක්ද දන්නවද මම නිකන් කියනට උඹ ගණින්කෝ එක බීච් ලබර් බණ්ඩල් පළවෙනිම බණ්ඩල් එක බණ්ඩල් වලට යද්දි බණ්ඩල් තියෙනවා ශ්‍රියාණියගේ ඵලයන් අර SB එකට ඵලයන් නිර්මාණයකට ඵලයන් බණ්ඩල් නේ තිලක වර්ධනයකට ඵලයන් බණ්ඩල් පිටින් තියෙනවා ප්‍රූෆ් එපා උඹ ගෑනියද පිරිමියද්ද කියලාවත් දන්නව වොයිස් චේන්ජර් එකේ හින්දා අපි ඈ හරි එහෙනම් මේ මට හැබැයි මෙහෙමයි මට අර ටී-ෂර්ට් එක කලින් තමයි දෙකම ඕනි මේ බණ්ඩ නෑ අවුලක් නෑ උලන් ටී-ෂර්ට් එක ගන්න මෙයාට තියෙන්නේ මේ ඩ්‍රීම් කප් টপ ඉංග්‍රීසි හරි පොඩ්ඩක් ඉන්නකෝ මේ ඇඟ උඩට ඔයාට টොප් එක දෙකේ ඕනේ ඔව් ඇඟ ඕනි ඇඟ කලින් තමයි දෙකම ඕනි දෙකම දෙන්නේ නැහැ දෙකම දෙන්න ඉතින් එහෙනම් බණ්ඩල් එක කීයද 1000යි පුතේ උඹ මේ අපිව ගොනාට අන්දලා මේ අපි ඔය ලනු කන්නේ හරිද හරි ගානේ টොප් එක ගන්න වෙන නිර්මාණෙකි ඇඳගෙන පෙන්නන්න ඕනේ
ආ බලන්න ආවද කියලා thank you ආවා කෝ අම්මට උඩ ඔය තියෙන්නේ දැන් තමයි ඔබ කොල්ලෙක් වගේ පේන්නේ ඒ ආදරේ හරි 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 ගිහින් එන්නම් ඈ ආදරේ අනේ මේ thank you මේ අවුලක් ගන්න එපා හොඳේ මේ කතා කරේ දුරට නෑ මම පුදුම සතුටින් ඉන්නේ පිස්සුද අයියෝ අවුල් ගන්න එපා ඉතින් නේ කොල්ලුනේ ඔව් 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 කොල්ලෝ ගමේනේ කොල්ලෝනේ අනිවාර්යෙන් ඩෙෆිනිට්ලි හරි හරි අපි යනවා ඈ හරි thanks උන්දෝ ආදරේ මත්ලා බ්ලූඩා මූ මොකෙක් හරි අපි වැන්දුව කමන්නේ හරිද ප්ලේන් තියෙනවනේ මොකෙක් හරි සතෙක් හරිද අම්මෝ සතෙක් ආයේ ඉතින් ඌ වගේ සතෙක් මේ දෙහි වලවත් නැහැ ඌ නම් සුපිරි සතෙක් ඩෙෆිනිට්ලි ලුබා 2009 ගැම්බ කෝ අපි පවුනේ බං ඌ සුපිරි ඩයල් එකක් හරි 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 මොකා අඩෝ මම මචං ස්ක්‍රිප්ට් ලයිව් කවදාවත් දාලා නැහැ හරිද ඒත් මොකක් හරි දෙයක් ස්පෙෂලි ලයිව් එකේ හැමදාම වෙනවා මට හිතා ගන්න බෑ මේ කවුද මේ එන මිනිස්සු කියලා මේ ඇත්තටම මචං මේ අපේ යක්ක පුතුද බං මේ අපේ ලක් වැසියෝද මුන් නිකන් ඒලියන්ස්ලා වගේ නේ බං අපි හැමෝම හොඳ හුස්මක් ගමු හරි